වෙලා. ඔයාලා දෙන්න ගිහිල්ලා ඉවරලා එක්කෙනෙක් හරිද? යලියනේ නවතින්න. වගා කරන්න මුතු නම් ඉල්ලන්න එපා. අපි ළඟ නම් මුතු ඇත්තේ නැහැ. ඕ ඇති වෙන්න මුතු තිබෙනවා. නමුත් ක්‍රිෂ්ණ ඇසුවා ඔයාලගේ කිරිවලින් ටිකක් අපිටත් ඉල්ල ගන්න පුළුවන්ද කියලා. දවසම වැඩ කරපු නිසා ඔහුට හරි පිපාස ඇති නේද? ඒ නිසා නොවේයි. ඔහුට කිරි අවශ්‍ය වෙනවා මුතු වලට දමන්න. අපේ කිරි හොඳද දන්නේ ක්‍රිෂ්ණගේ රාජකීය මුතු පැලවලට දාන්න. විශාඛ නිවැරදි. ක්‍රිෂ්ණගේ රාජකීය පැලවලට විශේෂ කිරි වර්ගයක් ඕන. හරියට පතක් කිරි වගේ. මට ආරංචි වුණා පොඩි ළමෙක් මරා දැමුවා කියලා. තල්වනේ සිටිය දෙනු කසුරාව. ඒ කතාව සත්‍යයක්ද? ඔව්. හිසේ මොනර පිලක් තිබ්බා. අතේ බටනලාවක් තිබ්බා. පොඩ්ඩක්වත් බය වෙන්න එපා ක්‍රිෂ්ණා. මුතු පැලවලට ඇති වෙන්න ඕන තරම් කිරි මෙතන තිබෙනවා. ඔබට ඇති තරම් කිරි බොන්න හැකි මදු. ඇත්තෙන්ම දෙනුක සුරත් හරියට ඔබ වගේමයි. ක්‍රිෂ්ණා බලන්න මුතු පැලවෙලා. පැල ඇවිත්. මිහිරි සුවඳක් හමා එනවා. බලන්න මී මැස්සන්ටත් ඒ සුවඳ දැනිලා. අහා බලන්න අපූර්ව සුවඳක් නෙන්නේ. ඒක නම් ඇත්ත තමයි. ඒ මෑණියන්ගේ මුතු ඒව පැලවෙලා. පැලවෙලා නම් ඇති. එන්නේ මුතු නොවේයි. කටුයි. මුතු විශාලයි. පැල කරපුවටත් වඩා ගොඩක් ලක්ෂණයි. මුතු ලැබුණා. මුතු ලැබුණා. නිසකව මේකත් ක්‍රිෂ්ණගේ ගැටයක්. අපි ටිකක් මේ ගැන හොයමු. මේ මුතු වර්ගය මාදුටු හොඳම මුතු වර්ගයයි. මේ නම් අපූර්වයි. ඇත්තටම ලැජ්ජයි. ක්‍රිෂ්ණගේ මුතු වලට වඩා අපේ මුතු ගොඩක් බාලයි. මෙහෙම කරමු. කරුණාවන්තව ඉල්ලුවත් ඔහු දේවි වටිනා මුතු අපටත්. අර විදියට ඔහුට hina වෙලා කෙසේද කියන්න අපි මුතු ඉල්ලන්නේ ලැජ්ජ නැතුව ඔහුගෙන්. අපට හැමෝම hina වේවි දීපාවලි උත්සවයේදී. එසේ වන්නේ නැහැ. ක්‍රිෂ්ණ වගේ අපිත් මුතු වගා කරමු. එය පහසුයි. ලස්සන මුතු ලැබෙවි අපටත්. එය සත්‍යයක්. අපේ මුතුත් ඔහුගේ මුතු වගේම දිස්නේ දෙනවා. ඔයාලා උමතුවෙන්ද? ඇත්තටම ක්‍රිෂ්ණ කරන දේවල් ඔයාලටත් කරන්න පුළුවන්ද කියන්න. ඔහු ඉස්සුව ගෝවර්ධන කන්ද. අපට හැකිද? මුතු වගා කරන්න අපහසුයි. අහසේ ඇවිදිනවා වගේ. ක්‍රිෂ්ණ හැම වෙලේම සිදු කරන්නේ පුදුම දේවල්. ඔබ කරලා තියෙනව දෙක පුදුම දෙයක්වත්. මුතු වගා කිරීම අපහසු නැහැ. එය ක්‍රිෂ්ණගේ මායාවක් නොවේයි. ඒ මායාව තිබෙන්නේ බ්‍රින්දාවනයේ පස්වලයි. ඔව්. බ්‍රින්දාවනයේ තිබෙන පස ඉතා සාරවත්. ජලය ලැබෙනවා යමුනා නදියෙන් මුතු පැල කරලා. ජලය වෙනුවට කිරි නොදමා මෝරුවේ තෙලෙයි දමමු. එතකොට අපට ක්‍රිෂ්ණටත් වඩා ලොකු ලස්සන දිලිසෙන මුතු අස්වන්නක් ලැබේවි. එන්න. ඉන්න. මොකටද ඔය මුතු සිටවන්නේ? අපේ අම්මලා ළඟ ලොකු මුතු තියෙනවා. ඇත්තමයි. ලොකු මුතු ඇට වලින් ලොකුම මුතු ලැබේවි. විශාඛා රාධා පොරොන්දු වෙනවා මෑණියනි. මේ වගේ දස ගුණයක් මුතු රැගෙන එන්නම්. දුවට හොඳටම විශ්වාසයිද? එහෙමයි මෑණියනි. ඒ ගැන මට හොඳටම විශ්වාසයි.
පැලවෙලා තිබෙන්නේ වල් පැලෑටි. ඇත්තෙන්ම අපරාධේ. එයාලගේ මහන්සිය වතුරේ. නමුත් මෝරුගේ තෙලුයි දාන නිසා ගෙඩි නම් හරිම රසවත් වේවි. ඒක හරිම අපරාධයක් නේ. ඔබට ඔවුන්ගේ මුතු අවශ්‍යද? නැහැ. අපතේ යන රසවත් මෝරුයි ගීතලුයි පරිස්සම් කරගන්න ඕනේ. ක්‍රිෂ්ණා මගේ හොඳ යාළුවේ. මට දෙනවද ඔබගේ කහපාට සරමයි වටනලාවයි මොනරපිලයි? ඔබ හරි දක්ෂයෙක් නේ මදු. මේ විශේෂ රංගපෑම